සුබ දවසක් හැම දිනටම මම ඊයේ පෙරේද දාපු සින්දු වලට මට කමෙන්ට් කරලා ලයික් කරලා මාව ධෛර්යමත් කරපු හැම දිනටම ස්තුතියි. අදත් මම ගීතයක් දාන්නම්. මේ ගීතේ මම ලිව්වේ මගේ පුතාගේ උපන්දිනේ දවසේ. තාත්තා කෙනෙකුට පුතෙක් ගැන හිතෙන දෙයක්. මෙහෙමයි සින්දුව යන්නේ. හමු වී නැවත වෙන් වී දස දහස් වරේ ලේයට ලේයක් ගැලපී අපි අතරේ මගෙත් කඳුළු හංගාගෙන අතුපතරේ සෙවන දුන්නේ දැවි දැවි හිරු රැස් අතරේ පින්මද පුතුන් හමු වූවත් මහපාරේ වල්මත් වෙන්න ඉඩ නොතියම අවාරේ කුසේ නොදරුවත් සිරකර පපු කුහරේ දාබිඳු කඳුළු බිඳු වැගිරුව නිරන්තරේ සුන්බුන් නැව් බඳට සමුදී තබා උරේ අතර දමා නොම යන කරදිය ගැඹරේ බෝසත් ගුණය හුරු කළ පෙර සංසාරේ එකපුන් සඳනු බයි පෑයූ ඝන හඳුරේ. මේ ගීතෙන් මම උත්සාහ කළේ කෝරස් එකේ මම උත්සාහ කළේ මේ අපි ඉපදෙන්නේ අපිට දරුවෝ ලැබෙන්නේ මේ අහම්බෙන්නේ මේ ඒක සංසාර පුරුද්දක් විදිහට එන දෙයක්. ඔබ මගේ දරුවෙක් විදිහට ඉපදුනාට පස්සේ මමත් ගොඩාක් කැපවීම කරලා තමයි ඔබට සෙවන දුන්නේ බෝ ආරක්ෂා කළේ කියන එක තමයි මම කෝරස් එකෙන් කියන්න හදන්නේ. පින්මද පුතුන් හමුවත් කියන එකෙන් මම කියන්නේ මේ අපි දකිනවා සමාජය ඇතුලේ තාම ලාබාල පුංචි ළමයි ඉස්කෝලේ වයසේ ළමයි දුරාචාර වලට යොමු වෙලා විනාශ වෙලා ගිහින් තියෙනවා විශාල වශයෙන්. මොකද හේතුව දෙමව්පියෝ ඒගොල්ලෝ ගැන හොයලා බලන්නේ නැති නිසා. ඒතර මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ උඹට එහෙම වෙන්න නොදී මම ඔබ ගැන හොයලා බලලා ඔබ නියම පාරේ ගෙනිච්ච කියන එකයි. ඊළඟට මම කියන්නේ කුසේ නොදරුවත් සිර කර පපු කුහරේ කියන එකෙන් මම අදහස් කරන්නේ මේ අම්මලා දරුවන් බිහි කරන බව ඇත්ත. ඒගොල්ලෝ වේදනාවක් විඳින බව ඇත්ත. මුළු ලෝකෙම කතා කරන්නේ අම්මලා ගැන මිසක් කිසිම කෙනෙක් තාත්තා වෙනුවෙන් කතා කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ අම්මේ කුසේ පිළිසිඳ ගන්නකොට තාත්තගේ හදවතේ දරුවෝ පිළිසිඳ ගන්නවා. ඒකට තාත්තා විශාල කැපවීම් ප්‍රමාණයක් කරලා තමයි දාබිදු වගුරුලා තමයි මේ දරුවන්ව පෝෂණය කරන්නේ. සුන්බුන් නැව් බඳට සමුදී තබා උරේ කියන එකෙන් මම අදහස් කළේ අර මාතු පෝෂක ජාතකය කියලා එකක් තියෙනවා. ඒකෙත් අර අම්මාව කරේ තියාගෙන පිහිනුවා කියලා කියන්නේ. එතනත් තාත්තෙක්ව කරේ තියාගෙන පිහිනුවා කියලා කතාවක් නැහැ. බැරිලා හරි උතන පීතෘ පෝෂක ජාතකය කියලා තිබුණා නම් අනිවාර්යයෙන්ම තාත්තා කියයි පුතේ උඹ ජීවිතේ බේරගෙන පීනලා ගොඩ වෙයන් මම මෙතනින් මුහුදට බිලි වෙන්නම් මං ගැන හිතන්න එපා කියලා අනිවාර්යයෙන්ම තාත්තා ජීවිතේ කැප කරනවා. මොකද තාත්තලා කියන්නේ එහෙම જાතියක්. තාත්තලා Tamanට මුකුත් නොලැබී තමයි දරුවන්ව පෝෂණය කරන්නේ. අඩුතරමේ තාත්තලා වෙනුවෙන් කවුරුවත් සින්දුවක් ලියන්නේවත් නැහැ. ඉතින් මගේ යාළුවෝ මට ලයික් කරන කමෙන්ට් කරන මේ මගේ ඉහෙලියෝ විශේෂයෙන් හොඳයි. ඒගොල්ලන්ගේ දරුවන්ව ළඟට අරන් ඒගොල්ලන්ගේ ස්වාමියා එහෙම නැත්නම් මේ දරුවන්ගේ තාත්තා කොච්චර කැපවීම කළාද කියලා තමන්ගේ දරුවන්ට දැන්වත් කියලා දෙනවා නම් බොහොම හොඳයි. ඊළඟට මම ලියනවා බෝසත් ගුණේ හුරු කළ පෙර සංසාරේ එකපුන් සඳ නුඹයි පෑයු ඝන අඳුරේ. ඉතින් එහෙම බෝසත් ගුණ තියෙන දරුවෝ තමයි අපිට ඉන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ ඉතින් මට ඉන්නේ එක පුතයි. ඉතින් ඒ එක පුතා මට ඝන අඳුරේ පෑයුව පුන් සඳක් වගේ තමයි. ඉතින් ඔන්න ඔකයි මම මේ පාර ලියපු සින්දුව. මේක මගේ පුතාගේ පන්තිනේ ලිව්වේ. අපි ආයි ගීතයෙන් හමු වෙමු. බොහොම ස්තුතියි හැම දිනාටම. Thank you very much.